මගේ යාළුවා කියන්නේ නෑ හිසකි හැලි වඳුරෙක්. සාමාන්‍යයෙන් මේ මලක නිකන් හැලි වඳුරෙක්ට වගේ ඉන්න වගේ බෑ වගේ මට හිතෙනවා. ඒක බරයි. බර වැඩි වගේ සින්දා. මම ගන්නවා 50-50. 50-50 ස්තිරයි. මලක. මෙතන වෙලා තියෙන්නේ මම ඇත්තට මේ කවිය ගැන දන්නේ නැහැ අදහසක් නැහැ. නමුත් මම හිතන විදිහට කිව්වොත් මෙතන මහ පුදුමේකි මලක මලකි. මහ පුදුමයක් මේක මලක මලකි. ඒක කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මල්බස්. මහ පුදුමේකි මලක මලකි. ඒ කියන්නේ කොහොමද පුදුමයක් නේ මලක තව මලක් තියෙනවා. මට හිතෙන්නේ එහෙමයි. හරිද? හරිද කියනකොට දන්නේ නැහැ. නෑ හිසකි සමනලියකි සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්. මහ පුදුමේකි මලක මලකි නා. මේක පුදුමයක් නේ. මේක තව පුදුමයක් වෙන්න ඕනේ නෑ හිසකි හැලි වඳුරෙක්. නැත්තම් මේ වගේ ආන්සරයක් මට දෙන්න හිතුවුත් නෑනේ. Answer D. අයියේ හැලි වඳුරෙක් දැන් මහ පුදුමේකි මලක මලකිනේ. ඔව්. දැන් පොඩි කෙනෙක් කියනවා මහ පුදුමේකි මලක මලකි. හරිද? අනිත් කෙනා කියනවා ටිකක් හිතමුකෝ. නෑ මලක මලක් නෙවෙයි. නෑ හි සමනලියකි.